ඔයා කවදා හරි හිතලා තියෙනවද අපි ඇත්තටම සතුට හෙව්වේ කොහෙද කියලා? ගොඩක් වෙලාවට අපි සතුට හොයන්නේ අපිට නැති දේවල් ඇතුලේ. තව සල්ලි ටිකක් තිබුණොත්, ලස්සන ගෙයක් තිබුණොත්, හොඳ වාහනයක් තිබුණොත්, ජීවිතේ තව ටිකක් ලස්සන වුණොත්, එදාට මම සතුටින් ඉඳීවි කියලා අපි හිතනවා. ඒත් සමහර වෙලාවට අපිට නොතේරෙන දෙයක් තියෙනවා. අපි මේ තරම් දුර හොයමින් යන සතුට ඇත්තටම අපි ළඟම තියෙන්න පුළුවන්. එක්තරා මහලු මනුස්සයෙක් හිටියා. එයාගේ මුළු ජීවිත කාලෙම ගෙවුනේ සල්ලි හොයන්න, ලොකු සල්ලිකාරයෙක් වෙන්න. එයා හිතුවේ ලොකු ගෙයක් ලැබුණාම, ලස්සන වාහනයක් ලැබුණාම, තමන්ට ඕන කරන හැමදේම මිලදී ගන්න පුළුවන් වුණාම එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙයි කියලා. ඒ වෙනුවෙන් එයාට ජීවිතේ ගොඩක් දේවල් කැප කරන්න වුණා. කාලය ගෙවුණා. අන්තිමේදී එයාට ලොකු ගෙයක් තිබුණා, සල්ලි තිබුණා, හැමෝම ආස කරන දේවල් තිබුණා. ඒත් ජීවිතය ආපහු ගන්න බැරි තරමට කාලය ගෙවිලා තිබුණා. එක් දවසක් එයා තමන්ගේ මහගෙදර සාලේ නිහඬව වාඩි වෙලා හිටියා. ඒ වෙලාවේ එයාගේ පුංචි මුණුපුරා දුවගෙන ඇවිත් එයාගේ අතෙන් අල්ලගත්තා. ඊට පස්සේ පුංචි මලක් එයාගේ අතේ තියලා කිව්වා, "සීයේ බලන්නකෝ මේ මලේ සුවඳ." ඒ පුංචි මොහොතේ අර මහලු මනුස්සයාට මුළු ජීවිත කාලයක් තිස්සේ තේරුම් නොගන්න දෙයක් තිබුණා. එයා සතුට හොයලා තිබුණේ ගොඩක් දුර. ඒත් සතුට තිබුණේ එයා ළඟමයි. ආදරෙන් අල්ලගත්ත පුංචි අතක, හිතට හුරු කෙනෙක්ගේ හිනාවක, අපි ආදරය කරන මිනිස්සු අපි ළඟ ඉන්න පුංචි මොහොතක. අන්න ඒ පුංචි දේවල් ඇතුලේ ජීවිතේ ලොකුම සතුට හැංගිලා තිබුණා. ඒ නිසා අද උදේ ටිකක් නතර වෙලා වටපිට බලන්න. ඔයා ළඟ තියෙන දේවල් දිහා බලන්න. ඔයාට හුස්ම ගන්න ලැබුණු මේ අලුත් දවසේ ඔයාට ආදරය කරන මිනිස්සු, ඔයාට hina වෙන්න පුළුවන් පුංචි හේතු, මේ හැමදේම ජීවිතේ අපිට දෙන ලස්සනම තෑගි. ඒ නිසා තවමත් නැති දේවල් පස්සේ දුවන ගමන් දැනටමත් ඔයා ළඟ තියෙන දේවල් අමතක කරන්න එපා. මොකද සමහර විට ඔයා සතුට හොයමින් යන දුරට වඩා ඔයාට සතුට වෙන්න පුළුවන් හේතු ඔයා ළඟම තියෙන්න පුළුවන්. ඒ පුංචි දේවල් අගය කරන්න. ඒ මොහොතේ ජීවත් වෙන්න. මොකද ජීවිතේ ලස්සනම දේවල් ගොඩක් වෙලාවට අපි නොසලකා හරින පුංචි මොහොතවල් ඇතුලේ තියෙන්නේ. ඉතින් අද දවස පුරාම ඒ පුංචි සතුට ඔයාගේ හදවතේ තියාගන්න. ආයෙත් හිතට සහනයක් දෙන ලස්සන මොහොතකින් හමු වෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න.